ජම්බුද්වීපයෙන් රාහුල ස්තූපය ගරා වැටෙනකොට ලංකාවේ රාහුල ස්තූපය ඉදි වෙනවා. ඒ තමයි ඇල්පිටිය මහමෙවුනා භාවනාසොපී ශ්‍රීමත් රාහුල මහරහතන් වහන්සේගේ ස්තූපය ඉදි වෙනවා. ඉතින් ඒ නිසා ජම්බුද්වීපයෙන් ධර්මයත් අයින් වෙවි යනවා. දැන් ස්තූපත් ගරා වැටි යනවා. ධර්මයේ රැකුනේ ලංකාවේ. ඒ වගේ අවසානයේ රාහුල මහරහතන් වහන්සේගේ සෑයත් ශ්‍රී නාමයත් ලංකාවේ රැවුදෙන එකම ස්ථානයේ බවට ඇල්පිටිය මහමෙවුනා අසොපී ශ්‍රී රාහුල මහ සෑය අපි කාටත් වැඳ පුදා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ නිසා ඔබ කවුරුත් ඒ උතුම් සෑයේ කොටස්කරුවන් බවට පත් වෙන්න වන්දනමාන කරගන්න, සෑය හදනකොට වත්පිළිවෙත් කරගන්න. ඉතින් ඒ නිසා මේ වෙලාවේ හැටියට මම ඒ වගේ විස්තරයක් කරමින් නවතිනවා. රාහුලයන් වහන්සේ කියන්නේ හික්මීමෙන් අග්‍රයි. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ උතුම් බුද්ධ පුත්‍රයන් වහන්සේ දෙවියන් අතරයි පිරිනිවන් පෑවේ. ඒ තරම් කීකරුකමක්, ඒ තරම් සංවරකමක්, ඒ තරම් අත්‍යන්ත සුද්ධ බ්‍රහ්මචාරී බවක් ඒ රාහුල මහරහතන් වහන්සේගේ ජීවිතේ ආලෝකමත් කළා. ඉතින් ඒ නිසා අපේ ජීවිතෙත් අපිට සංවර කරගන්න ඕන, හික්මෙන්න ඕන, අපිටත් විරාගී බව ඕන, අපිටත් නිකලෙස් බව ඕන, අපිටත් බුදුරජාණන් වහන්සේගේ පුතෙක් වෙන්න ඕන, ධර්මය අවබෝධ කරපු. ඒ නිසා මේ වගේ මුනිවරුන්ට අපි කරන සත්කාරයේ වන්දනාව ගෞරවේ කවදා හරි අපිට ඒකට හේතුපකාරී වෙයි. ඒ නිසා උතුම් රාහුල මහ සෑයේ වන්දනා කරන්න මේ භූමියට පැමිණි මොහොතේ ඔබ කරපු වන්දනාවක්සේ මම කරපු වන්දනාව අනුමෝදන් වෙන්න, ඔබටත් ධර්මය අවබෝධ කරන්න, ධර්ම තුල හික්මෙන්න, සසරින් නිදහස් වෙන්න මේ පින් හේතු වාසනා වේවා. තිරුවන් සරණයි. නමෝ බුද්ධාය.